කෘෂිකර්ම විද්‍යාලවල NVQ පහ පාඨමාලා හදාරන්න සිසුන් බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය දැන් නිකුත් කරලා තියෙනවා. ඉතින් මීට කලින් NVQ 6 පාඨමාලාවට සිසුන් බඳවා ගන්න අයදුම්පත් කැඳවලා තිබුණා. එතනදී අදාළ සුදුසුකම් නැතිවීම නිසා අයදුම් කරන්න බැරි වුණ අයට මේක හොඳ අවස්ථාවක්. දැන් NVQ පහ පාඨමාලාවට අයදුම්පත් කැඳවනවා. මෙතනදී NVQ 6ට වඩා අඩු මූලික සුදුසුකම් ටිකක් තමයි ඉල්ලන්නේ. ඉතින් මේ සුදුසුකම් තියෙන අයට NVQ 5 කෝස් එකට අයදුම් කරන්න පුළුවන්. මේ කෝස් එක පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ රජයේ කෘෂිකර්ම විද්‍යාල ආශ්‍රිතව තමයි පැවැත්වෙන්නේ. ඉතින් අපි බලමු වීඩියෝ එක ඇතුළට ගිහිල්ලා පාඨමාලාවේ විස්තර සහ අයදුම් කරන්නේ කොහොමද කියලා. මුලින්ම කෝස් එකේ මූලික විස්තර ටික අපි බලමු. මෙතනදී ලබා දෙන්නේ ජාතිය වෘත්තීය සුදුසුකමේ 5 වෙනි මට්ටම. කියන්නේ NVQ level 5 කියන මට්ටම ලබා දෙන්නේ. මෙතන ලබා දෙන්නේ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවක්. ඒ වගේම මෙතන මේ පාඨමාලාව පැවැත්වෙනවා රජයේ කෘෂිකර්ම විද්‍යාල 6කදී. ඒ 6 තමයි මෙතන දීලා තියෙන්නේ. මේ කෝස් එකට අයදුම් කරන්න පුළුවන් කාන්තා පිරිමි ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට මේක අයදුම් කරන්න පුළුවන්. මේ කෝස් එකේ සම්පූර්ණ කාලය අවුරුදු 1.5යි. මෙතනදී අවුරුද්දක් කෘෂිකර්ම විද්‍යාලයේ අදාළ විෂයන් ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ මාස 6ක රැකියාස්ත පුහුණුවක් හදාරන්න ඕනේ. මෙතනදී නයිට ආයතනයේ අධීක්ෂණය යටතේ තමයි මේ පුහුණුව ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම මේ කෝස් එක නේවාසිකයි. ඒ වගේම ෆුල් ටයිම් කෝස් එකක්. කෝස් එක තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. පාඨමාලාවට ඔයාලව තෝරගන්න තරග විභාගයක් පවත්වනවා. ඒ තරග විභාගයේ ප්‍රතිඵල මත තමයි පාඨමාලාවට බඳවගන්නේ. ඒ බඳවා ගැනීමේදී ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ බඳවා ගන්නවා. උසස් පෙළ කාණ්ඩය උසස් පෙළ සුදුසුකම් මත බඳවා ගන්නවා. ඒ වගේම NVQ 4 සුදුසුකම් යටතේ බඳවා ගන්නවා. උසස් පෙළ සුදුසුකම් මත පුරාපාඩු සංඛ්‍යාවෙන් 90ක් බඳවා ගන්නවා. ඉතුරු 10% තමයි NVQ 4 සුදුසුකම තියෙන අයගෙන් සම්පූර්ණ කරන්නේ. මෙතන සම්මුඛ පරීක්ෂණය ගැන අපි බලමු කොහොමද තියෙන්නේ කියලා. සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන්නේ ඔයාලගේ මේ ඉල්ලා තියෙන සුදුසුකම් හරියටම තියෙනවද කියලා චෙක් කරන්න. ඒ වගේම සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතනදී සම්මුඛ පරීක්ෂණයට අයදුම් කරුවන් කැඳවන්නේ ලබා ගන්න ලකුණු වල අනුපිළිවෙල අනුව. ඒ වගේම තමයි බඳවා ගන්න ගැනීමට නියමිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් සම්මුඛ පරීක්ෂණයට කැඳවනවා. අපි බලමු ඇතුළත් කර ගැනීමේ තරග විභාගය කොහොමද පැවැත්වෙන්නේ කියලා. මේ විභාගය පවත්වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විභාග අංශය මගින්. විභාගය ප්ලෑන් කරලා තියෙන්නේ 2025 ඔක්තෝබර් මාසෙදී පවත්වන්න. විභාගය සිංහල සහ දෙමළ කියන මාධ්‍ය දෙකෙන්ම පැවැත්වෙනවා. ඔයාලට ඕන මාධ්‍ය මොකක්ද කියලා ඇප්ලිකේෂන් එකේ ඉල්ලන්න ඕනේ. මෙතනදී ඔයාලා ඉල්ලන මාධ්‍ය පස්සේ වෙනස් කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මේ මාධ්‍ය තෝරද්දී හරියට බලලා තෝරන්න. විභාගය පැවැත්වෙන ලංකාවේ ප්‍රධාන නගර කීපයක. ඒ නගර ලිස්ට් එක මෙතන දීලා තියෙනවා. මේක ගැසට් නිවේදනයේ තියෙනවා. ඉතින් ඔයාලට කැමති නගරයක් ඉල්ලන්න පුළුවන්. ඔයාලට පහසු නගරයක් ඉල්ලන්න පුළුවන්. විභාගයේ ප්‍රධාන විෂයන් දෙකක් තියෙනවා. කෘෂිකර්මය සහ බුද්ධි පරීක්ෂණය. මේ එක් විෂයට පැය 1 බැගින් කාලය ලබා දෙනවා. ඒ වගේම එක් විෂයට සම්පූර්ණ ලකුණු 100ක් හිමි වෙනවා. මෙතනදී අර NVQ 6ට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට තමයි ලකුණු ප්‍රකාශයට පත් කරන්නේ. මෙතනදී ලකුණු ප්‍රකාශයට පත් කරන්නේ පේපර් දෙකේම ලකුණු එකතු කරලා 200න් කීයද කියලා තමයි ප්‍රකාශ කරන්නේ. එක් විෂය සමත් වෙන්න අඩුම ගානේ එක් විෂයකට 130 බැගින්වත් ලබා ගන්න ඕනේ. විභාගයේ විෂය නිර්දේශය මේක ගැසට් එකේ දීලා තියෙන එක. කෘෂිකර්ම විෂයේදී වාගෙන් අහන්නේ O level කෘෂිකර්ම විෂයට විෂය නිර්දේශයේ මට්ටමට අදාළ කරුණු සහ කෘෂිකර්ම ශාස්ත්‍රයේ යාවත් කාලීන කරුණු තමයි අහන්නේ. ඒ වගේම මෙතනදී බහුවර්ණ ප්‍රශ්න තමයි ඇතුළත් වෙන්නේ. මේ බහුවර්ණ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න ඕනේ. බුද්ධි පරීක්ෂණ විෂයේදී රටා සම්බන්ධතා පුරෝකථන ගැළපීම් විශ්ලේෂණ කුසලතා කියන දේවල් තමයි
ඔයාලගෙන් ප්‍රශ්න අහන්නේ. මෙතනදී බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙනවා. ඒ බහුවර්ණ 50ත් අනිවාර්යයෙන්ම සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕනේ. අපි ඊළඟට බලමු NVQ 5 කෝස් එකට ඇප්ලයි කරන්න අවශ්‍ය සුසුසුකම් මොනවද කියලා. මෙතනදී අපි කලින් කතා කරා වඳවා ගනිද්දී ප්‍රධාන ක්‍රමවේද දෙකක් යටතේ බදව ගන්න උසස් පෙළ සහ NVQ 4 විදිහට. ඉතින් සුසුසුකම් සලකා බලද්දී උසස් පෙළ යටතේ අයදුම් කරන අයට අවශ්‍ය සුසුසුකම් වෙනයි. NVQ 4 යටතේ අයදුම් කරන අයට බලපාන සුසුසුකම් වෙනයි. අපි ඊළඟට බලමු මේ එකිනෙක කාණ්ඩ දෙකේ අවශ්‍ය සුසුසුකම් මොනවද කියලා. අපි මුලින්ම කතා කරමු උසස් පෙළ සුදුසුකම යටතේ මේ පාඨමාලාවට අයදුම් කිරීම සම්බන්ධයෙන්. මෙතනදී අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම තමයි මේ දීලා තියෙන්නේ. මුලින්ම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල. ඔයා දෙවරකට නොවැඩි වාර ගානකදී ගණිතය සහ විද්‍යාව කියන විෂයන් දෙකක් ඇතුළුව විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව භාෂාව, يعني සිංහල හෝ දෙමළ භාෂාව විෂයට සහ තවත් ඕනෑම විෂයන් දෙකකට C ලබාගෙන තියෙන්න ඕනේ. ඒ වගේම ඕනෑම වාර ගණනක් ඇතුළතදී ඉංග්‍රීසි විෂයට S එකක් ලබාගෙන තියෙන්න ඕනේ. කලින් වතාවේදී මේ ගණිතය සහ විද්‍යාවට C ඉල්ලලා තිබුණ NVQ 6 පාඨමාලාවට, නමුත් මේ NVQ 5 වලදී ගණිතය සහ විද්‍යාවට S එකක් තිබුණා නැති. ඒ නිසා NVQ 6 අයදුම් කරන්න බැරි වුණ අයට NVQ 5 අයදුම් කරන්න පුළුවන් මේ ගණිතය සහ විද්‍යාවට C එකක් නැතුව S එකක් තියෙනවා නම් මේ කෝස් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරලා ජීව විද්‍යාව, රසායන විද්‍යාව කියන විෂයන් දෙකත් එක්ක භෞතික විද්‍යාව හෝ කෘෂි විද්‍යාව කියන විෂයක් හදාරපු කෙනෙකුට අයදුම් කරන්න පුළුවන්. මේ කියපු විෂයන් තුනෙන් එක් විෂයකටවත් අවම වශයෙන් එක් විෂයකටවත් සමත් වෙලා තියෙන්න ඕනේ. කියන්නේ S එකක් හරි තියෙන්න ඕනේ මේ විෂයන් තුනෙන් එකකට. ඒ වගේම තාක්ෂණ වේදයේ විෂය ධාරාවේදී ජෛව පද්ධති තාක්ෂණ වේදය හෝ ඉංජිනේරු තාක්ෂණ වේදය කියන විෂයන් දෙකෙන් එකක්. ඒ වගේම තාක්ෂණ වේදය සඳහා විද්‍යාව කියන විෂය, ඒ වගේම කෘෂිකර්මීය විෂය. නොතනින් විෂයන් තුන තෝරාගත්ත සිසුන්ටත් අයදුම් කරන්න පුළුවන්. එතනදිත් අවශ්‍ය වෙන්නේ විෂයන් තුනෙන් එක් විෂයක්වත් සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ S එකක් තියෙනවා නම් අයදුම් කරන්න පුළුවන්. මෙතනදී ජීව විද්‍යාව හෝ තාක්ෂණ වේදයේ විෂය ධාරා යටතේ මෙතන කියලා නැති විෂයක් කරපු කෙනෙකුට මේ කෝස් එකට අයදුම් කරන්න බෑ. ඒක නුසුදුසුකමක් කියලා ගැසට් නිවේදනයේ තියෙනවා. උසස් පෙළ සුදුසුකම් යටතේ අයදුම් කරද්දී අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව වෙනස් සුදුසුකම් ඉල්ලනවා. ඒ යටතේ යාගේ වයස මෙතනදී සලකා බලනවා. වයස අවුරුදු 18ට නොඅඩු සහ 25ට නොවැඩි වෙන්න ඕනේ. උපන් දිනය වාගේ වයස බලන්නේ මෙන්න මේ 2025 6:30 දිනට තමයි වාගේ වයස ගණනය කරන්නේ. ඒ වගේම ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් පසු වෙන කෙනෙක් වෙන්න ඕනේ. ඔයාව මේ කෝස් එකට තෝරගත්තොත් ඊට පස්සේ රජයේ වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරන්න ඕනවා ශාරීරික සහ මානසික යෝග්‍යතාවයෙන් පසු වෙන කෙනෙක් කියලා. ඒ වගේම මෙන්න මේ පුද්ගලයන්ට කෝස් එකට අයදුම් කරන්න බෑ. ගර්භනිර්භාවයේ පසුවන අයට එහෙම නැත්නම් ගර්භනිර්භාවයට පත්වීම කියන හේතුව මත මේකට අයදුම් කරන්න බෑ. පූජ්‍ය පක්ෂයට අයදුම් කරන්න බෑ. ඒ වගේම දැනට රජයේ සේවයේ නියතු අයටත් අයදුම් කරන්න බෑ. ඉතින් ওই ටික තමයි උසස් පෙළ කාණ්ඩය යටතේ අයදුම් කරන අයට තියෙන්න ඕන සුදුසුකම්. අපි ඊළඟට බලමු NVQ 5 කෝස් එකට NVQ 4 සුදුසුකම් යටතේ බඳවා ගද්දී අවශ්‍ය වෙන සුදුසුකම් මොනවද කියලා. මෙතනදිත් මුලින්ම අපි බලන්නේ අධ්‍යාපන සුදුසුකම්. මුලින්ම ඉල්ලලා තියෙනවා O level ප්‍රතිඵල. මේකත් කලින් වගේමයි සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය සහ විද්‍යාව කියන විෂයන් ඇතුළුව විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව සිංහල හෝ දෙමළ කියන භාෂාවක් සමග තවත් ඕනෑම විෂයන් දෙකකට C තියෙන්න ඕනේ. ඒ වගේම ඕනෑම වාර ගණනකදී ඉංග්‍රීසි විෂය සඳහා අවම වශයෙන් S එකක් ලබාගෙන තියෙන්න ඕනේ.
ඊට අමතරව තමයි මේ NVQ සුසුකම ඉල්ලලා තියෙන්නේ. කෘෂිකර්ම ශේෂ්ත්‍රයට සම්බන්ධ NVQ 4 මට්ටමේ පාඨමාලාවක් හදාරලා සහතික ලබාගෙන තියෙන්න ඕනේ. ඒ අදාළ ශේෂ්ත්‍ර තමයි පළතවාන් සංවර්ධන සහායක ශේෂ්ත්‍ර සහායක කෘෂිකර්ම උද්‍යාන අලංකරණ ශිල්පී භූදර්ශන සංවර්ධන සහායක. ඔය කියන ශේෂ්ත්‍රයට අදාළ NVQ 4 පාඨමාලාවක් කරපු කෙනෙකුට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව කියලා තියෙනවා කෘෂිකර්ම ශේෂ්ත්‍රයට සම්බන්ධ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් අනුමත කරන ජාතික වෘත්තීය සුදුසුකම 4 මට්ටමේ වෙනත් පාඨමාලාවක් කරපු කෙනෙකුටත් අයදුම් කරන්න පුළුවන්. මෙතන නැති මේ 4ට අයිති නැති වෙනත් NVQ 4 පාඨමාලාවක් කෘෂිකර්මයට සම්බන්ධ පාඨමාලාවක් කරලා තියෙනවා නම් ඇප්ලයි කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. NVQ 4 යටතේ වෙනස් සුදුසුකම් ඉල්ලලා තියෙනවා. ඒ යටතේ මුලින්ම වයස 2025 6:30 දිනට වයස අවුරුදු 18ට නොඅඩු විය යුතුයි. ඒ වගේම මෙතනදී උපරිම සීමාව 35ට නොවැඩි විය යුතුයි. ඒ වගේම ශාරීරික හා මානසික යෝග්‍යතාව පරීක්ෂා කරනවා. තෝරාගත්තොත් වාගේ ශාරීරික හා මානසික යෝග්‍යතාව තියෙන බවට වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම මේ යටතේ ගර්භණී භාවයේ පසු වන අයට පූජ්‍ය පක්ෂයට හෝ රජයේ සේවයේ නියුතු අයට අයදුම් කරන්න බෑ. ඇප්ලිකේෂන් එක දාන්න තියෙන්නේ ඔන්ලයින් ඇප්ලයි කරලා ඔයා ඒකේ PDF එකක් print out එකක් අරන් එක පෝස්ට් කරන්නත් ඕනේ. අපි කරන විදිහ ළඟට කියනවා. වෙබ්සයිට් එක තමයි www.doa.government.lk Department of Agriculture කියන වෙබ්සයිට් එකේ තමයි තියෙන්නේ. අයදුම්පත් බාර ගන්න අවසාන දිනේ 2025 6:30 විභාග ගාස්තු විදිහට රුපියල් 1300ක් වගේ ගෙවන්න ඕනේ. ඇප්ලිකේෂන් එක පුරවන්න ඕනේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විතරයි. ඔයාලට යම් විමසීමක් තියෙනවා නම් දුරකථන අංක දෙකක් දීලා තියෙනවා කතා කරන්න පුළුවන්. ගැටලුවක් ඇති වුණොත්. ඒ වගේම විභාග ගාස්තුව ගෙවන්න ඕනේ මහජන බැංකුවේ පෙරදින ශාඛාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙන මේ කියන ගිණුමට. මෙතන හොඳම දේ තමයි ඔයා අපි ඔයාලට පෙන්නනම් ගැසට් එක ඩවුන්ලෝඩ් කරගන්න විදිය. ගැසට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ තියෙන account number එක බලලා ගෙවන්න. ඒක වඩාත් විශ්වාසනීයයි. ඒ වගේම ඔයාගේ නම අනිවාර්යෙන් සඳහන් කරන්න බැංකුවට පේමන්ට් එකක් කරද්දී. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ ඔන්ලයින් පේමන්ට් කරන්න නැතුව බැංක් කවුන්ටර් එකටම ගිහිල්ලා පේමන්ට් එක කරන්න. CDM මැෂින් එකෙන් පේමන්ට් කරන්න එපා. මොකද ඒ දෙන රිසිට් එක ඉක්මනට මැකෙනවා. ඒ නිසා හොඳම දේ තමයි බැංක් කවුන්ටර් එකට යන්න. එතනදී අර කොපි 3ක් වගේ තියෙන වවුචර් එක අරන් ඒක පුරවලා සල්ලි ගෙවන්න. ඒකේ අනිවාර්යෙන් ඔයාගේ සම්පූර්ණ නම සහ ඇඳුම්පත් අංකය ඇතුළත් කරන්න. එතකොට වාගේ පේමන්ට් එක වාම කරා කියලා තහවුරු කරගන්න පුළුවන්. ඊට අමතරව වාගේ ඇප්ලිකේෂන් එකේ වෙන මේ කියන විස්තර ටික ඇතුළත් කරන්න ඕනේ. බැංක් ෂිප් එක නිකුත් කළ දිනය, බැංකු ශාඛාව සහ අංකය කියන ටික ඇප්ලිකේෂන් එකේ සඳහන් කරන්න ඕනේ. මේ ටික වාගේ අර බැංක් ස්ලිප් එකේ print වෙලා එනවා. ඔන්ලයින් ඇප්ලයි කරාට පස්සේ ඇප්ලිකේෂන් එකේ print out එකක් ලබා ගන්න ඕනේ අනිවාර්යෙන්. print out එක අරන් ඒකේ ඔයාගේ නියමිත තැන අස්සන යොදන්න. ඊට අමතරව ඇප්ලිකේෂන් එකත් එක්ක වෙන මේ හැමුණුම් විදිහට ලේඛන සහ සහතිකය වන්න දෙනවා. මොනවද කියලා අපි ළඟට කියනවා. ඒ ටිකත් අමුණලා තමයි ඇප්ලිකේෂන් එක forward කරන්න ඕනේ. තැපල් කරන්න වට තවත් වැඩිපුර දින කිහිපයක් දෙනවා. 30 වෙනිදා 6:30 තමයි ඔන්ලයින් ඇප්ලිකේෂන් එක ක්ලෝස් කරන්නේ. 7:04 වෙනිදා හෝ ඊට කලින් ඔයා ඇප්ලිකේෂන් එක පෝස්ට් කරන්න ඕනේ. 7:04 වෙනිදා පෝස්ට් කරත් ඒක ඇති 4 දිනට හෝ ඊට පෙර කියලා 4 වෙනිදා සීල් එක වැදුනත් හරි. ලිපිනේ මෙතන දීලා තියෙනවා. මේකත් ගැසට් එකේ තියෙනවා. වැදගත්ම දේ තමයි ලියුම් කවරේ ඉහළ වම් කෙළවරේ වෙන මේක ලියන්න ජාතික ඩිප්ලෝමා පාඨමාලාව NVQ 5 කියලා. ඒ ටික තමයි පෝස්ට් කරද්දී අනුගමනය කරන්න ඕනේ. ඔය ඇප්ලිකේෂන් එක පෝස්ට් කරද්දී යමුණුම් විදියට වෙන්න මේවා තමයි යවන්න ඕනේ. මෙතනදී ඔය ආයුධම් කරන කාණ්ඩය අනුව යවන්න ඕන ලේඛන වර්ගය වෙනස් වෙනවා. අපි බලමු උසස් පෙළ යටතේ ආයුධම් කරනවා නම් මොනවද අවශ්‍ය ලේඛන කියලා. මෙතන තියෙනවා ඔයාගේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛන වල ඡායා පිටපත්, උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලේඛනයේ ඡායා පිටපත් අවශ්‍යයි. උපන්න සාතිකයේ
ෆොටෝකොපි එක, ජාතික හැඳුනුම්පතේ ෆොටෝකොපිය, ඒ වගේම ඔයා බැංකුවට සල්ලි ගෙවපු ස්ලිප් එකේ මුල් පිටපත යවන්න ඕනේ. මතක තුව ඔයාලඟත් කොපි එකක් තියාගන්න අනිවාර්යෙන්. ඒකේ මුල් පිටපත තමයි ඇප්ලිකේෂන් එකත් එක්ක යවන්න ඕනේ. ඉතින් ඔය ටික තමයි උසස් පෙළ යටතේ ආයුම් කරනවා නම් අවශ්‍ය වෙන්නේ. NVQ 4 යටතේ ආයුම් කරනවා නම් O level විභාගයේ ප්‍රතිඵල ලේඛනවල ඡායා පිටපත් අවශ්‍යයි. NVQ 4 සහතිකය ඒ ඡායා පිටපතක් යවන්න ඕනේ. උපන්න සහතිකයේ ඡායා පිටපතක් යවන්න ඕනේ. ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක්. ඊට අමතරව මුදල් ගෙවපු කුවිතාංශයේ මුල් පිටපත යවන්න ඕනේ. මෙතනදිත් ඔයා සල්ලි ගෙවපු බැංක් ස්ලිප් එකේ ඔරිජිනල් එක තමයි යවන්න ඕනේ. මතක ඇතුව ඔයාලඟ කොපි එකක් තියාගන්න. මොකද බැරි වෙලාවත් මේ ඔරිජිනල් එක නැති වුණොත් ඔයාලට ඔප්පු කරන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් බැංක් ස්ලිප් එකේ ෆොටෝ කොපි එකක් තමයි ළඟ තියාගන්න. අඩුම තරමේ ෆොටෝ එකක් හරි. ඉතින් ඔය ටික තමයි අවශ්‍ය කරන ඩොකියුමන්ට් ටික. කෝස් එකේ මූලික විස්තර ටික අපි ඔය හැමදේම කතා කරලා ඉවරයි. දැන් අපිට තියෙන ඔන්ලයින් ඇප්ලිකේෂන් එක කොහොමද දාන්නේ කියලා බලන්න. මම වෙබ්සයිට් එකට ගිහලා පෙන්නන්නම් කොතනද ඇප්ලිකේෂන් එක තියෙන්නේ කියලා. හොඳම දේ තමයි මෙතනදී මෙයාලත් රෙකමන්ඩ් කරලා තියෙනවා. පුළුවන් තරම් උපරිමයෙන් ෆෝන් එකෙන් ඇප්ලිකේෂන් එක පිළ කරන්න නැතුව පරිගණකයක් පාවිච්චි කරලා ඇප්ලිකේෂන් එක පිළ කරන්න. මොකද මෙතනදී ඔයාගේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාවේදී ෆෝන් එක පාවිච්චි කරද්දී යම්කිසි තාක්ෂණික ගැටලු වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ පරිගණකයක් පාවිච්චි කිරීම කියලා නිර්දේශ කරලා තියෙනවා. ඒ නිසා පුළුවන් උපරිමයෙන් පරිගණකයක්ම පාවිච්චි කරලා ඇප්ලයි කරලා කරන්න බලන්න. මේ ඉන්නේ අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව Department of Agriculture නිල වෙබ් අඩවිය. මේක doa.gov.lk. අපි වෙබ්සයිට් එකේ link එක description එකේ දාන්නම්. ඒක ක්ලික් කරලා මෙතෙන් එන්න පුළුවන්. මෙතෙන් ආවට පස්සේ ඔයාට ඔප්ෂන් තුනක් දීලා තිනවා. කැමති මාධ්‍ය තෝරගන්න. අපි සිංහල එකට යමු. අපි මාධ්‍ය තෝරගත්තට පස්සේ වෙන මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. මෙතන මෙන්න මේ පැත්තේ තමයි අපිට අවශ්‍ය අයිකන් එක තියෙන්නේ. මේ නවතම කෘෂිකාර්මික පුවත් සහ දැන්වීම් මේක පව් කරලා යටට යන්න. ඒක එකෙන් යටට එද්දි මෙන්න මේ වගේ රතු පාට කොටුවක් තියෙනවා. මෙතන තියෙනවා කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ NVQ 5 සඳහා බඳවා ගැනීම 2025 කියලා. මෙන්න මෙතන මේ කොටුව ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ මෙතෙන් යමු වෙනවා. එතන පොඩි විස්තරයක් දීලා තියෙනවා. එතනින් apply now බටන් එක ඔබන්න. මෙතෙන් ආවට පස්සේ ගැසට් නිවේදනය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. සිංහල සහ දෙමළ මාධ්‍ය දෙකෙන්ම තියෙන අවශ්‍ය භාෂා මාධ්‍යයෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. මොකද account details ටික මෙතන තියෙනවා. ඒ වගේම යවන්න ඕනේ address එකත් මේකේ තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේක ඩවුන්ලෝඩ් කරලා මේක බලලා payment එක කරන්න. අපිට අවශ්‍ය වෙන මෙන්න මේක දැන් apply to the course now. අපි ආයුධම් කරන්න යන්නේ. මෙතනදී ආයුධම් කරද්දී අපි මුලින් සඳහන් කරා බඳවා ගැනීමේදී ප්‍රධාන කාණ්ඩ දෙකක් යටතේ බඳව ගන්නවා කියලා. ඉතින් ඒ අනුව ඇප්ලිකේෂන් එකත් වෙන වෙනම තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඔයා අපොස උසස් පෙළ සුසුකම් මත ආයුධම් කරනවා නම් මේ වම් පැත්තේ තියෙන එක තමයි apply now කියන එක ක්ලික් කරන්න ඕනේ. NVQ 4 සුසුකමෙන් ආයුධම් කරනවා නම් දකුණු පැත්තේ තියෙන apply now බටන් එක තමයි ක්ලික් කරන්න ඕනේ. බලමු එකක් ක්ලික් කරලා මම දැන් A level යටදී ආයුධම් කරන පැත්තට ආවේ. මෙතනදී මේ මම කියපු පණිවිඩය තියෙනවා. ජංගම දුරකථනය වෙනුවට වෙනත් උපාංගයක් භාවිත කරන්න පුළුවන් නම් හොඳයි කියන එක. මුලින්ම වගේ personal details ටික අහන්නේ. මම මේක එකින් එක කියන්න යන්නේ. මේ විස්තර සම්පූර්ණ කරලා next button එක ඔබන්න. මේක next කර කර ඉස්සරහට යද්දී මෙතන පෙන්නනවා වගේ application එකේ කොච්චර ප්‍රමාණයක් සම්පූර්ණයි කියලා. මගේ දැනට 0.0යි. ඔයා සම්පූර්ණ කර කර ඉස්සරහට යද්දී next button එකෙන් පාට මේක සම්පූර්ණ වෙනවා පෙන්නයි. අවසානයේදී application එක submit කරන්න තියෙන්නේ. submit කරාට පස්සේ application එක download කරගන්න. මොකද ඒකේ print out එකක් ගන්න ඕනේ. බලමු NVQ 4 යටතේ ආයුධම් කරන එක.
ඒකත් ඒ විදිහමයි දකුණු පැත්තේ apply now බටන් එක ක්ලික් කරන්න. ඒ වගේම page එක තමයි මුලින්ම එන්නේ. personal details ටික අහන්නේ. මේ ටික පුරවලා next බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට ඉස්සරහ page වලට යන්න පුළුවන්. අවශ්‍ය විස්තර ටික ඇතුළත් කරන්න. application එකේ සම්පූර්ණ වෙලා තියෙන ප්‍රමාණය මෙතනින් පෙන්නයි ප්‍රතිශතයක් විදිහට. ඉතින් ඔය විදිහට තමයි application එක යොමු කරන්න තියෙන්නේ. මම හිතනවා පාඨමාලාව ඒ වගේම විභාගය සහ ඉදුම් කරන ආකාරය සම්බන්ධයෙන් හැම විස්තරයක්ම ඔයාලට දැනගන්න පුළුවන් වෙන්න ඇති කියලා හිතනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි විස්තර හොයලා ඔයාලට ගැටලු වලට විසඳුම් ඉදිරිපත් කරන්න. ඒ වගේම දිගටම අපිත් එක්ක ඉන්න. මේ වගේම අලුතෙන් පාඨමාලාවක් ආවොත් අපි ඔයාලට අලුත් විස්තර අරගෙන එනවා. එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙමු.